හුස්ම පොදවල් මේ සුබාදහමේ අපිට නොපෙනෙන නමුත් හිතට දැනෙන වචනවලට පෙරලන්නට බැරි මහා අමුතු ශක්තියක ප්‍රබෝධමත් ගතියක් හිතට දැනෙනවා. ඉතින් මේ ආශ්චර්යමත් ශක්තිය විඳින්නට මොහොතක් නතර වෙන්න. සවන් දෙන්න මේ සුබාදහමට බලන්න. එය මොන තරම් සංසුන්ද, නිස්කලංක, නිදහස්, නිරවුල් භාවයකින් යුක්තද. කුරුල්ලන්ගේ කිචි පිචි හඬ මැදින් ඇඟ දැවටී යන මඳ පවනේ පහසුව සිතගත නිවී සැනසෙන්නේ කවරදාකවත් නොදැනුණු ප්‍රබෝධමත් භාවයකින්. ඉතින් සතුට යනු මෙය නොවේද? මේ පහසුව, මේ සුවය ලැබීම තුළින් අපි අපේ මනස සුවපත් කළා නොවේද? අපි සතුට මේ ළඟ ළඟම තියාගෙන ගම්දනව් සිසාරා මොනවදෝ හොයමින් පියාඹනවා. අපි උපදිනකොටම සතුටින් ජීවත් විය හැකි මූලික අවශ්‍යතා සුබාදාම විසින් දායාද කරලා තියෙනවා. වාතය, ජලය, හිරු සඳු, තුරුලතා, සාරවත් මහ පොළව. නමුත් අපි නේක විද හීන එලිකර ගන්නට ගම්දනව් සිසාරා සීමාවක් කොතැනකදවත් නොදැනීම පියාඹනවා. මොහොතින් මොහොත ගෙවන මේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ අතීතයේ හෝ අනාගතයේ නොවන බව වැටහෙන විට අපිට අපේ ජීවිතේ බොහෝ දේ මගහැරී ගොසිනි. අත්තටු බොහෝ විඩාබර අසාත්මික ජීවිතයක් උරුම වෙලා. මොහොතක් නතර වෙන්න, හුස්මක් ඉහළටගෙන හොයා ගන්න තමන්ව හිතන්න. මම සතුටින්ද? සතුට කියන්නේ මොකක්ද? සතුට තියෙන්නේ කොහෙද? වැටේවි ඔබට ඔබ සතුටින් තියෙන මාවතක්. පාරවල් ගොඩක් තියෙන මේ ජීවිතයේ සතුටින් යා හැකි මඟ හොයා ගත්තම ඔබට වැටහේවි ජීවිතය මොන තරම් පහසුද, සුන්දරද කියා. ඉතින් ඔබට සතුටින් යා හැකි මාවතක් සොයා ගන්නට මෙය ශක්තියක් වේවා. මම දඹානේ බිනරේ. ස්තුතියි.